चेतना मोदुवन लोचना स्वप्न मत मांगेरो मोरना. Hello family members and welcome back to my channel. හලෝ වෙල්කම් ටු මයි YouTube channel. ඔන්න මේ දවස් ටිකේම ගෙන ආවේ බාගේ ඩේ vlogs නේ. ඔන්න අද තියෙනවා සම්පූර්ණම දවසක් මම ගෙව්ව හැට. එහෙනම් යමු අද දවසේ මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් අද ක්ලාස් දවසක් ඉක්මනටම ලෑස්ති වුණා. මොකද මං අද නැගිටිද්දි පොඩ්ඩක් පරක් වුණා. ඒකයි ඔයගලන් මේ පේන්නේ හෙට දුරම වගේ. අද හොඳටම පරක්කුයි මට. මම හිතුවේම අද මට ට්‍රේන් එක මග ඇරෙයි කියලා. කොහොම හරි මග ඇරුන්නේ නැහැ මගේ තියෙන වාසනාවට. ඊට පස්සේ කොහරි අපේ අම්මා උදේට මෙන්න මේ කෑම එක හදලා තිබ්බා. ඒකත් විනාඩි 2කින් කාලා අපේ නංගිත් එක්ක මරණ බයෙන් මම ස්ටේෂන් එකට ගියේ. අතරම කිව්වොත් අපේ නංගි හොඳ රයිඩර් කෙනෙක්. හැබැයි පොඩ්ඩක් විතර බයයි යත් එක්ක යද්දි. දෙයියන්ගේ පිටින් කිසිම හානියක් නොකර අපේ නංගි මාව ස්ටේෂන් එකටම ඇරලුවා. ඊට පස්සේ ඉතින් ට්‍රේන් එකේ එනකන් තමයි මම මේ ඉන්නේ. අපි ට්‍රේන් එකේ කොළඹට ගිහිල්ලාම හම්බෙමු. यावना प्रेमद वारणा राग मन रहसेम पावी गिया से ට්‍රේන් එකෙත් පැයක් විතර ඇවිල්ලා ඊට පස්සේ බස් එකෙත් විනාඩි 45ක විතර ගමනක් තියෙනවා අපිට යන්න. ඊට පස්සේ ඉතින් කොහොම හරි ඒ ගමනත් ගිහිල්ලා අපි ක්ලාස් එකේදීම හම්බෙමු. අද මම ඔයගලන්ට කියන්න ආවේ ගෙදර ඉඳන් ලේසියෙන්ම සල්ලි හොයන්න පුළුවන් විදිහක් ගැන. ඒ තමයි මොස්බෙට්. ඔයගලන්ට මේකෙදි කරන්න තියෙන්නේ ක්‍රිකට්, ෆුට්බෝල් වගේ මැච් බලලා මොන කණ්ඩායම දිනයිද, කවුද වැඩිම ලකුණු ලාභය වගේ දේවල් අනුමාන කරන එක විතරයි. ඉතින් ඔය අනුමාන කරන දේ හරියටම හරි ගියොත් ඔයාට මුදලින් තෑගි. ඔයගොල්ලෝ මේකට රෙජිස්ටර් වෙනකොට මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා ඔයගොල්ලෝ මේකට රෙජිස්ටර් වුණොත් ඔයගොල්ලන්ට ගොඩක් බෝනස් දිනා ගන්නත් හැකියාව තියෙනවා. මේක ගැන වැඩි විස්තර පින් කරපු කමෙන්ට් එකේ තියෙනවා. ඉතින් ගෙදර ඉඳන් සල්ලි හොයන්න පුළුවන් ලේසිම විදිහක් තමයි මේක. කොහොම හරි ඉතින් මමයි සපුයි කයියක් දාගෙන ක්ලාස් එකටම ආවා. අද තියෙන්නේ මේකප් සෙෂන් එක. ඉතින් මේ ඉන්න පෙස ඉතින් දිගටම බලාගෙන ඉන්න අද දවසේ මගේ මොකද වෙන්නේ කියලා. බ්‍රෑන්ඩ් එක තමයි පාවිච්චි කරන්නේ. හැබැයි ගණන්. මට මෙතනදී පොඩි දෙයක් කියන්න ඕන කියලා හිතුණා. මම ඊයේ TikTok එකේ YouTube එකේ shorts වල මම අප්ලෝඩ් කරා මගේ පොඩි වෝක් කරන පොඩි වීඩියෝ එකක්. ඒක මම CapCut use කරලා ඉෆෙක්ට් දාලා ඒක අර ස්ලෝ මෝෂන් දාලා එහෙම කරලා හදපු වීඩියෝ එකක්. ඒකට ගොඩාක් හොඳ ප්‍රතිචාර තිබ්බා. ගොඩාක් දෙනෙක් ඉතින් කොහොමද මට ආදරෙයිනේ. හරිද? ඉතින් ඕගොල්ලෝ ගැන නෙමෙයි මම කියන්නේ. අර මොකද අර අපි මොනා කරත් රුස්සන්න නැති සෙට් එකක් ඉන්නේ. ඒගොල්ලන් කමෙන්ට්ස් ගැන තමයි මම කියන්නේ. හරිද? ගොඩාක් දෙනෙක්ට මේ හරි ප්‍රශ්නයක් වෙලා තිබ්බයි ඇවිදින විදිහ. ඉතින් සමහරක් අයට මැජික් වෙන්න පුළුවන්. මොකද හැමෝම මොකද්ද මේ කියන එක දන්නේ නැහැනේ. ඒක සාමාන්‍ය දෙයක්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මිනිසුන්ට මිනිසුන්ගේ අදහස් ඕන විදිහකට දක්වන්න පුළුවන්. හැබැයි ඉතින් අවුල කියන්නේ සියල්ල දත් කියලා හිතන් ඉන්න කට්ටිය දන්නේ නැති දේවල් කියන්න ගියාම චුට්ටක් අවුල්. ඉතින් ළමයි වෝක් කරන විදි ගොඩාක් තියෙනවා. ඒක ගැන අපි පස්සේ දවසක කතා කරමු. ඉතින් අද අපේ ක්ලාස් එකේ මුල් ටිකේ උනේ මෙන්න මේ ටික තමයි. මේකප් සෙෂන් එක ගියා. ඊට පස්සේ අපිට පොඩි ඉන්ටර්වල් එකක් හම්බුණා. ඊට පස්සේ මමයි සපුයි මගේ යාළුවෝ අනිත් යාළුවෝ දෙන්නයි ආවා. කණ්ඩ අපි දැන් කාලා ඊළඟට මොකද වෙන්නේ කියලා බලමු. මගේ සහායක ආරක්ෂකයා අපි ආවලෝ ෆොටෝ කොපි ගන්න. දවල්ට කාලා බීලා ආයේ කෙලින්ම ක්ලාස් එකට ආවා. දැන් අපිට තියෙන්නේ රිහර්සල් කරන්න. ඉතින් ළමයි මේ ඉන්න වගේ අනිත් යාළුවෝ දෙන්න මං හරිම ලකි කොහෙ ගියත් මේ මටම හරියන උන් කොහෙන් හරි හවු වෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේ ක්ලාස් එක ගැන ගොඩාක් කට්ටිය විස්තර අහලා තිබ්බා. ඕගොල්ලන්ට හරියට මගේ විස්තර දැනගන්න ඕන නම් මගේ TikTok එකට හරි FB එකට හරි මැසේජ් එකක් දාන්න ළමයි. මම ඕගොල්ලන්ට විස්තර කියන්න අවශ්‍ය කට්ටියට පමණක්. හරිද? ඊට පස්සේ ඉතින් ක්ලාස් එක ඉවර වෙලා අපේ ලිටර් බොස් ආමාව ගන්න ආවා. ඊට පස්සේ අපි දෙන්න ගියා
ෆ්‍රෙෂ් ජූස් බොන්න පුදුම අවුවයි මේ දවස්වල. ඔයගොල්ලොත් පුළුවන් නම් හැමතිස්සෙම වගේ ඔය මොනවා හරි කන්න බොන්නනේ හරිද? ඒ කියන්නේ ඇඟ කිසිම වෙලාවක මේ රත් වෙන්න දෙන්න නැතුව හොඳට කන්න බොන්න. ඊට පස්සේ අපි දෙන්න වටලප්පනුත් කාලා ඊට පස්සේ මෙන්න මේ ජූස් උත් බීලා දැන් අපි දෙන්න කෙලින්ම ගෙදර යන්න තමයි හදන්නේ. ගෙදර ආවට පස්සේ මට චූටි මෙන්න මේ පාර්සල් දෙක ඇවිල්ලා තිබ්බා. ඒත් මම කල්පනා කරා මට එහෙම පාර්සල් මම මුකුත් දැම්මෙත් නෑ මොනවාද කියලා බලද්දී මෙන්න මේ චූටි ලී 50යි තව එකක් තිබ්බ අයිටම් එකක් මම පෙන්නන්නම්. ඔන්න ඕක ඇවිල්ලා තිබ්බා. මේ 50 ළමයි පුස් කාලා තිබ්බේ. ඔයගලන්ට පේන මෙතන නිකන් ඔය සුදු පාට වගේ තියෙන්නේ පුස් කාලා. ඊට පස්සේ අඩු ගන්න එවපු ඇඩ්‍රස් එකක්වත් ඔක්කොම නිකන් මැකිලා ගිහිල්ලා වගේ. ඊට පස්සේ මෙන්න මේ රින් එකත් එවලා තිබ්බා. මට නිකන් මේක මතකයි නිකන් මම කොහෙන් හරි දාපු එකක් වගේ. ඊට පස්සේ අර මැකිලා තියෙන එක හොඳට මමයි ලිතිරෝස හොඳට කියවුවට පස්සේ මේක ළමයි මට ඇවිල්ලා තියෙන්නේ 2023 6 වෙනි මාසේ. හරිද? අවුලක් නැහැ කොහොම හරි ඉතින් මට අවුරුදු දෙකක් ගිහිල්ලා හරි ලැබුණානේ. මේ ඕඩර් එක ළමයි මම AliExpress එකෙන් දැම්මේ අවුරුදු දෙකකට කලින්. කොහොම හරි ඉතින් අවුරුදු දෙකකට පස්සේ මට ලැබුණා. මේ හරිම සතුටුයි. ඊට පස්සේ ඉතින් මෙන්න මේ සබන් එකත් ඇවිල්ලා තිබ්බා මගේ. මම ඇත්තම කිව්වොත් මේ සබන් එකෙන් මට ප්‍රොමෝෂන් එකක් ආවා TikTok එකට. දැන් මාස 4කට 5කට විතර කලින්. එතකොට ඒගොල්ලෝ මට මේ සබන් කැට දෙකක් එවලා තිබ්බා. ඒ දෙකම මම පාවිච්චි කරා. මම සාමාන්‍යයෙන් ඕනම ප්‍රොමෝෂන් එකක් කරන්නේ සති දෙකකට වඩා ප්‍රොඩක්ට් එක පාවිච්චි කරලා බලලා තමයි. මට සෙට් නම් විතරයි මම කරන්නේ. හරිද? ඊට පස්සේ කොහමද මට දැන් සබන් කැලි දෙකක්ම හම්බෙලා තිබ්බනේ. ඒ දෙකම මම යූස් කරාට පස්සේ මට හොඳ රිසල්ට් එකක් තිබ්බා. මොකද වැලමිටවල් ගොඩාක් කළු වෙලා තිබ්බා මගේ කාලයක්. මගේ ඒක හරි ගියා. සහ මගේ පැල්ලම් වගේක් තිබ්බ ඔය මම රේස් පදින්න ගිහිල්ලා. අපේ මගේ බයිසිකල් වල රේස් පදින්න ගිහිල්ලා පත බෑවිලා තුවාල වෙච්ච පාරවල් වගේක් තිබ්බා. ඒ ටිකත් එහෙමම ගියා. මේක හදලා තියෙන්නේ බෙලිමල් වලින්. ඉතින් මම මෙදා සැරේ මම මගේ අතින් සල්ලි වියදම් කරලා මේ සබන් එක ගත්තා. මම ඔයගලන්ට මෙන්න මේ නම්බර් එක දාන්නම්. මේකෙන් ඉකිලිවල කිහිලිවල වැලමිටවල් දනිස්වල තියෙන කළු ගතිය යවා ගන්න පුළුවන්. දාඩිය ගඳ ඉන්නේ නැහැ. ගොඩාක් දේවල් තියෙනවා. හරිද? ඉතින් මම නම්බර් එක දාන්නම්. මෙන්න මේ නම්බර් එකට කතා කරලා වැඩි විස්තර දැනගන්න. ඊට පස්සේ ඉතින් මම ටිකක් නිදාගෙන නැගිට්ටා. නිදාගෙන නැගිටිනකොට හොඳටම හවස් වෙලා පේනවනේ. දැන් තමයි මම ජිම් එකට යන්නේ. මට තාම මාර නිදිමතේ තමයි මම මේ ඉන්නේ. කොහොම හරි ජිම් එකට යන්න ගිහිලා ජිම් එක පාස් කරගෙන ඉස්සෙල්ලාම ආවා මල් ගන්න. මොකද මල් කඩේ වහනවා මම ජිම් එකෙන් එළියට එන වෙලාවට. ඒක නිසා මම සාමාන්‍ය සතියේ මල් ගන්නවනේ. මගේ මල් ටිකත් අරගෙන ඊට පස්සේ මම කල්පනා කරා ජිම් එකට යනවද නැත්නම් කන්න යනවද කියලා. ඊට පස්සේ මම අන්තිමට තීරණය කළා ඉස්සෙල්ලාම කන්න යනවා කියලා. ඉතින් කන්න ගියා ළමයි. මරු ජිම් යාමක් තමයි මම යන්නේ. ඉස්සෙල්ලා මේ වගේ හොඳ පතාරම් බත් පිඟානක් කාලා හොඳ රයිස් පිඟානක් කාලා තමයි ජිම් එකට යන්නේ. ඉතින් මට මාර විදිහට බඩගිනි සහ මට මාර විදිහට ආසාවක් ආවා මොන හරි කන්න ඕනි කියලා. අයියර නිදිත් මතේනේ හිටියේ. ඊට පස්සේ මමයි ලිතර බොසයි ඇවිල්ලා රයිස් උත් කාලා දැන් මම මේ යන්නේ ජිම් එකට. අද ඉතින් මගේ ලෙග්ස් ඩේ. ඉතින් හරිම සනීප දවසක්. ඉතින් ඔහොම තමයි මගේ අද ලෙග් ඩේ එක යන්නේ. පට්ට අමාරු දවසක්. ආයි ඉතින් ඇවිද ගන්නත් බැරුව යනවා. මේක කරලා ගෙදර ගියාට පස්සේ ඉතින් ඔගලොත් ළමයි ජිම් එකකට යන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. පුළුවන් හැමෝම වගේ යන්න. මොකද ගොඩක් හොඳයි ඉතින්. හරිද? සහ අපි සෞඛ්‍යවත්ව ඉන්න බෑ. අපි ඉස්සෙල්ලාම අපේ සෞඛ්‍ය ගැන හිතන්න ඕනේ. අපිව සතුටින් තියන්න පුළුවන් අපේ සෞඛ්‍ය ගොඩක් හොඳයි. ඊට පස්සේ ඉතින් අපේ ලිතර බොසා එනකන් ඔන්නෝ බංකුවකට වෙලා ඉඳගෙන හිටියා. එයා ආවට පස්සේ අපිට දැන් ගෙදර යන්න තමයි තියෙන්නේ. ගෙදර යන්න කලින් මට බඩු වගේක් තිබ්බා. මගේ බඩු ටිකත් අරගෙන අපි ගෙදර ගිහිල්ලා හම්බෙමු. අද රැයට මම කන්නේ කහ කොමඩුයි කෙහෙල් කනුයි. ළමයි මම මේ පළවෙනි වතාවට තමයි කහ කොමඩු ගෙඩියක් මම දැකලා තියෙනවා. කහ කොමඩු මම කන්නේ පළවෙනි වතාවට. ඉතින් අද රැයට මගේ කෑම තමයි කහ කොමඩුයි කෙහෙල් කනුයි. එක මාර රහයි. මේ දවස්වල ගොඩාක් ඔය කහ කොමඩු හැමතැනම වගේ තියෙනවා. ඔයගලන්ට අහු වුණොත්
මග අරින්න එපා අනිවාර්යෙන්ම අරගෙන කාලා බලන්න මොන රහද කියලා. මට නම් අර රතු පාට කොමඩු එකට වඩා මේකේ මාර අමුතු රහක් තිබ්බා. හැබැයි ටිකක් පැණි රහ වැඩි. කොහොම හරි ඉතින් අද රෑ කෑම ඔන්න ඕක තමයි. ඉතින් රෑ කෑමත් කාලා වොෂ් එකකුත් දාගෙන දැන් මගේ සාමාන්‍ය විදිහට මගේ පහන පත්තු කරලා හඳුන් කුරු පත්තු කරලා ඒ මගේ එතන වැඩ ටික කරලා දැන් මම නිදා ගන්න තමයි යන්නේ. ඉතින් අද දවස මෙන්න මේ විදිහට තමයි මගේ ගෙවුනේ. එහෙනම් ඉතින් ඔයගොල්ලන්ගේ ලස්සන කමෙන්ට් එක දාන්න අමතක කරන්න එපා වෙනදා වගේම. ඉතින් තව ලස්සනම ගොඩාක් වීඩියෝස් තියෙනවා ඔයගලන්ට ගේන්න. ඉතින් ඒ වලින් හම්බ වෙනකන් පරිස්සමට සතුටින් ආදරෙන් ඉන්න ඕනේ. මං ගිහිල්ලා එන්නම්. බයි.